අද අරගෙන ආවේ පුතාට මම හදලා දුන්න උදේ කෑම වේල් කීපයක්. ඉතින් චූටි බබාලට උදේ කෑම වේල කියලා කියන්නේ ගොඩාක් වැදගත් කෑම වේලක්. මොකද චූටි බබාලා මුලින්ම ගන්න කෑම වේල ඒකම එයාලා පැය ගාණක් නිදින නැගිටලා ඊට පස්සේ ගන්න කෑම වේල. ඉතින් ඒක ගොඩාක් පෝෂ්‍යදායී විදිහට බබා ආස විදිහට හදාගන්න මම හැම දවසකම උදේට උත්සාහ කරනවා. බබා බත් කන්න කැමති නැති නිසා ඉතින් මම උදේට හෙල්දි විදිහට එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක හදලා දෙනවා. පෑන් කේක් කියලා කියන්නේ බබාට මම නිතරම හදලා දෙන උදේ කෑම එකක්. මම මෙතන පෑන් කේක් වලට අරගෙන තියෙනවා ඕට්ස්, බිත්තරයක්, ඒකම කෙසෙල් ගෙඩි දෙකක්. මේ ඔක්කොම බ්ලෙන්ඩ් කරලා හදාගත්ත මිශ්‍රණයෙන් තමයි ඕට්ස් පෑන් කේක්ස් හදුවේ. මම මෙතන පාන් පිටි, පොල්, ඒකම බිත්තරයකුත් එකතු කරලා තමයි බබාට පොල් රොටි හදාගත්තේ. ඉතින් රොටි කියලා කියන්නේ බබා ආසාවෙන් කන කෑම එකක්. ඉතින් මෙතන මං හදාගෙන තියෙනවා චීස් පැස්ටා එකක්. පැස්ටාත් බබා ආසාවෙන් කනවා. කාබෝහයිඩ්‍රේට් තියෙන නිසා ඉතින් බබාලගේ බර හොඳ මට්ටමක තියාගන්නත් පුළුවන්. පැස්ටා, ඉඳිආප්ප වගේ දේවල් වලින් මං ඉතින් හැමදාම උදේට ආසාවෙන්ම කරන වැඩවලින් උඩින්ම තියෙන්නේ මගේ බබාගේ උදේ කෑම එක ලෑස්ති කරන එක. ඉතින් මම බබා බත්ම කන්න ඕනි කියන මතේ නැහැ. ඒ වෙනුවට මං එයාට හෙල්දි මීල් එකක්, ටිකක් හෙවි හෙල්දි මීල් එකක් උදේට හදලා දෙනවා. අපිට උදේට බබාලට දෙන්න පුළුවන් අල, වතල, එතකොට බත්, ඒ වගේ ටිකක් බර ආහාර අපිට උදේට බබාලට දෙන්න පුළුවන්. අපිට පුළුවන් හැමදාම බබාලට එකම දේ දෙන්නේ නැතුව හිතන්නකෝ බබාලට හැමදාම බත් දෙනවා කියලා. අපිට උනත් ඉතින් හැමදාම එකම දෙයක් දෙපා වෙනවනේ. අපිට පුළුවන් බබාලගේ කැමැත්තයි පෝෂණය දෙකම තීරණය කරලා මේ උදේ කෑම එක බබාලට හදලා දෙන්න. අපි කැමති දේවල් බබාට කවනවට වඩා බබා කැමති දේවල් තේරුම් අරගෙන ඒ දේවල් වල රසය පොඩ්ඩක් වැඩි වෙන විදියට හදලා බබාලට දෙන්න අපිට පුළුවන්. මම නම් කරන්නේ බබා කඩල වගේ දේවල් කන්න අකමැති. හැබැයි මම නිතරම බබාට කඩල වගේ දේවල් දෙන්න කැමති. ඉතින් මම ඒ වගේ වෙලාවල් වලට කරන්නේ කඩල තම්බගෙන පෑන් කේක්ස් විදිහට හදලා දෙනවා. එතකොට බබත් සතුටින් අපිත් සතුටින්. එතකොට බබා දන්නේම නැතුව කඩල ටික හැවිලානේ. මම ගොඩාක් වෙලාවල් වලට එන්නේ පෑන් කේක්ස් වල ට්‍රික් එක කරනවා.